පිළිගන්නවා ICT මිෂන් YouTube නාලිකාව වෙත. අද අපේ පළමු පාඩම තමයි තොරතුරු හා සංනිවේදන තාක්ෂණයේ මූලික සංකල්ප. මේ යටතේ පළමු උපමාරුතුකාව තමයි පරිගණකයේ ක්‍රියාත්මක කිරීම හා ඒ සම්බන්ධ ක්‍රියාවලිය. ඒ කියන්නේ පරිගණකයේ ඔන් කළ මොහොතේ සිට පරිශීලක අතුරු මුහුණත ලැබීම තෙක් පරිගණකය තුළ සිදුවන ක්‍රියාවලිය. පළවෙනි එක තමයි power control unit එකට පළමු විදුලි සංඥාව ලැබුණු විට විදුලිය නිවැරදිව ලැබෙන්නේ යයි තහවුරු කර සක්ෂණය ප්‍රත්‍යාරම්භ කරයි. ඒ කියන්නේ පරිගණකයේ විදුලිය පාලනය කරන ඒකකයට, ඒ කියන්නේ power control unit එකට විදුලි සංඥාව ලැබුණම සකසනය නැත්නම් CPU එක ප්‍රත්‍යාරම්භ වීම සිදු වෙනවා. දෙවෙනි එක තමයි සකසනයට අවශ්‍ය උපදෙස් ප්‍රධාන මතකයෙන් ලබා ගත්තද ඒ සක්‍රිය තත්ත්වය නොමැත. ඒ තුල වැඩසටහන් ඇතුළත්ව නොමැත. ඒ කියන්නේ සකසනය ක්‍රියාත්මක වන විට සකසනයට අවශ්‍ය උපදෙස් ලබා ගන්න ප්‍රධාන මතකයෙන්. ඒ කිව්වේ RAM එකෙන්. ඒ වුණාට ප්‍රධාන මතකයේ මේ අවස්ථාවේ සක්‍රිය තත්ත්වේ නැහැ. ඒ නිසා ප්‍රධාන මතකයේ තුල කිසිම වැඩසටහනක් ඇතුළත්ව නැහැ. තුන්වෙනි එක තමයි එම නිසා විද්‍යුතයෙන් මැකිය හැකි පතන මාත්‍ර මතකයේ මගින් උපදෙස් ගනි. එය මව්පූර්වයේ ස්ථාපිත ROM හි ඇති boot strap loader වැඩසටහන ක්‍රියාත්මක වේ. ඒ කිව්වේ සකසනයට අවශ්‍ය උපදෙස් කිසියම් ස්ථානකින් ලබා දීමට සිදු වෙනවා. සකසනයට අවශ්‍ය උපදෙස් මව්පූර්වයෙහි ඇති මව්පූර්ව කියලා කියන්නේ motherboard එකෙහි ඇති පතන මාත්‍ර මතකයේ ඒ කිව්වේ ROM එකෙන් ලබා දීම සිදු වෙනවා. ROM එකෙහි ඇතුළත් කරලා තියෙනවා boot strap loader කියලා වැඩසටහනක්. හතරවෙනි එක තමයි boot strap loader ක්‍රියාත්මක වී ROM හි ඇති BIOS වැඩසටහන ක්‍රියාත්මක වේ. ඒ කියන්නේ boot strap loader වැඩසටහන ක්‍රියාත්මක වෙලා පතන මාත්‍ර මතකේ නැත්නම් ROM එකේ තියෙන BIOS වැඩසටහන ක්‍රියාත්මක කරනවා. BIOS කියලා කියන්නේ basic input output system කියන එක. පස්වෙනි එක තමයි BIOS මගින් පරිගණකයේ මූලික උපාංග නිසලස ක්‍රියාත්මක දෑ පරීක්ෂා කරයි. මෙය ports යනුවෙන් හඳුන්වයි. මේ පරීක්ෂාවේදී දුරුකාංග දෝෂ ඇතනම් පරිගණක තිරේ දෝෂ පණිවිඩයක් දර්ශනය කරයි. එය සිදුවන්නේ ප්‍රධාන මතකයේ නිසලස ක්‍රියාත්මක නම් පමණි. ප්‍රධාන මතකයේ දෝෂයන් නම් beep sound නිකුත් කරයි. ඒ කියන්නේ BIOS වැඩසටහන මගින් පරිගණකයට සම්බන්ධ මූලික උපාංග නිසලස වැඩ කරනවද කියලා බැලීම සිදු කරනවා. පරිගණකයට සම්බන්ධ මූලික උපාංග කියලා කියන්නේ ප්‍රධාන මතකය කියන්නේ RAM එක, ආදාන ප්‍රතිදාන ඒකක, chipset වැනි උපකරණ වලට. එතකොට මේ ක්‍රියාවලියට තමයි power on self text කියලා කියන්නේ. කෙටියෙන්ම ports කියලා කියනවා. ports පරීක්ෂාවේදී දුරුකාංග දෝෂයක් තිබුණොත් පරිගණක තිරේ නැත්නම් මොනිටර් එකේ දෝෂ පණිවිඩය error message එකක් දර්ශනය වෙනවා. තව එකක් තමයි ප්‍රධාන මතකයේ දෝෂයක් error එකක් තිබුණොත් beep ශබ්දයක් නිකුත් වෙනවා. හයවෙනි එක තමයි BIOS මගින් ports පරීක්ෂාව සිදු කර CMOS මතකය complementary metal oxide semiconductor වෙත යොමු වේ. මේ තුල පරිගණකයේ ක්‍රියාත්මක වීමේදී මෙහෙයුම් පද්ධති මෘදුකාංගය ලබාගත යුතු ස්ථානය සඳහන් වෙනවා. CD, DVD, hard disk, flash memory. ඒ කියන්නේ BIOS වැඩසටහන මගින් ports පරීක්ෂාව සිදු කරාම ඊළඟට යොමු වන්නේ CMOS මතකය වෙත. complementary metal oxide semiconductor කියලා කියනවා CMOS මතකය. මේ CMOS මතකයේ තියෙනවා මෙහෙයුම් පද්ධතිය අඩංගු ස්ථානය. මේ ස්ථානය කියලා කිව්වේ CD එකේද, DVD එක තුලද, flash memory ද, USB මතකයක ඇතුළද කියන එක. හත්වෙනි එක තමයි එම ස්ථානය හඳුනාගත් පසු එහි boot sector වෙත යොමු වේ. මෙහි බයිට 512කින් යුතු ප්‍රදේශයක් තුළ මාස්ටර් බූට් රෙකෝඩ් නම් උපදෙස් මාලාවක් පවතී. ඒ ප්‍රධාන මතකයට පිටපත් වේ. ඒ කියන්නේ මෙහෙයුම් පද්ධති මෘදුකාංගයේ තියෙන ස්ථානය හඳුනාගත්තට පස්සේ බූට් සෙක්ටර් වෙත යොමු වීම සිදු වෙනවා. සාමාන්‍යයෙන් පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය, ඒ කියන්නේ ඔපරේටින් සිස්ටම් එක, කෙටියෙන් කිව්වොත් OS එක. මේ OS එක දුරට තැටිය තමයි ඇතුළත් කරලා තියෙන්නේ. දුරට තැටියට අපි කියනවා hard disk කියලා. right. නමුත් අපි පරිගණකයේ නැවත OS එක පිහිටුවනකොට අපිට පුළුවන් වෙනත් ස්ථානයක, ඒ කිව්වේ වෙනත් මතක ඒකකයක් තුල මේ OS එක ගබඩා කරන්න. මං හිතනවා ඔයාලට මේක තේරෙන්නේ නැති කියලා. දෘඩ තැටියේ බූට් සෙක්ටර් එකක් බයිට 512කින් සමාන්විත වෙනවා.
මෙහි මාස්ටර් බූට් රෙකෝඩ් කියලා උපදෙස් මාලාවක් තියෙනවා. මේ උපදෙස් මාලාව ප්‍රධාන මතකයට RAM එකට පිටපත් වීම සිදු වෙනවා. 8 වෙනි එක තමයි ප්‍රධාන මතකයට පිටපත් වූ උපදෙස් මාලාව මගින් මෙහෙයුම් පද්ධති මෘදුකාංගය පරිගණකයේ ප්‍රධාන මතකයේ වෙත ලබාගෙන පරිශීලකට පරිගණකයේ භාවිතා කිරීමේ පරිසරය ලබා දෙයි. ඒ කියන්නේ ප්‍රධාන මතකයේ තුල RAM එක තුල පිටපත් වූ උපදෙස් මාලාව මගින් OS එක ඒ කියන්නේ මෙහෙයුම් පද්ධති මෘදුකාංගය ප්‍රධාන මතකය ඒ කියන්නේ RAM එක වෙත ලබාගෙන පරිශීලකයාට පරිගණකයේ භාවිතා කිරීමට අවශ්‍ය අතුරු මුහුණත ලබා දීම සිදු වෙනවා. හරි. අපි මේ ක්‍රියාවලිය කෙටියෙන් බලමු කොහොමද වෙන්නේ කියලා. පළවෙනි එක තමයි සකසනය මගින් BIOS වැඩසටහන ක්‍රියාත්මක කරලා ඊට පස්සේ BIOS වැඩසටහන මගින් පෝර්ට්ස් පරීක්ෂාව සිදු කරනවා. දෙවැනියට BIOS මගින් CMOS මතකයේ ඇති මෙහෙයුම් පද්ධති මෘදුකාංගය ඇති ස්ථානය ලබා ගැනීම සිදු කරනවා. තුන්වෙනි එක BIOS මගින් මෙහෙයුම් පද්ධතියේ ගොනු ප්‍රධාන මතකයට පිටපත් කර ගැනීම සිදු කරලා මෙහෙයුම් පද්ධතිය OS එක ක්‍රියාත්මක කරනවා. හතරවෙනියට OS එක මගින් device drivers ඒ කියන්නේ උපක්‍රම දාවක ලෝඩ් කරගෙන ඒ කියන්නේ ප්‍රවේශණය කරගෙන පරිශීලකයාට අතුරු මුහුණත ලබා දීම සිදු වෙනවා. ඕක තමයි සරලව මේ පරිගණකයේ බලගැන්වීමේ ක්‍රියාවලිය කියලා කියන්නේ. අන්තිම වාක්‍යයේ කියවුණා device drivers කියලා. මේ device drivers කියලා කියන්නේ පරිගණකයේ තිබෙන දුඩුකාංග පරිගණකය හා සම්බන්ධ කිරීමට භාවිතා වන වැඩසටහන් වලට. උදාහරණයක් විදිහට ගත්තොත් පරිගණකයට සම්බන්ධ කරන මුද්‍රණ යන්ත්‍ර, කීබෝඩ්, මවුස් වගේ උපකරණ. මේ උපකරණ පරිගණකය හා සම්බන්ධ වෙන්නේ මේ device drivers වලින්. හරි, අපි යමු දෙවෙනි මාතෘකාවට පරිගණකයේ සුවිශේෂී ලක්ෂණ. පළවෙනි එක වේගය. පරිගණකයට පුළුවන් අපිට විශාල කාලයක් වැය වන කාර්ය හා ගණනය කිරීම ඉතා සුළු වේලාවක් තුළ කරන්න. දෙවෙනි එක තමයි නිර්වද්‍යතාවය. පරිගණකය කියලා කියන්නේ නිවැරදිව ක්‍රියාත්මක වන උපකරණයක්. ඒ කියන්නේ පරිගණකයට නිවැරදිව දත්ත අප විසින් ලබා දුන්නම පරිගණකය විසින් සැකසීමේ ක්‍රියාවලිය තුලින් අපට නිවැරදි තොරතුරු ජනිත කරනවා. තුන්වෙනි එක තමයි කාර්යක්ෂමතාවය. පරිගණකය කිසියම් වැඩ පරිසරයක පිහිටුවීම සිදු කරොත් පරිගණකයට පුළුවන් එක දිගට වේගෙන් වැඩ කරන්න. අපිට වගේ ඒකාකාරී බවක්, වෙහෙසක්, අවධානය ගිලිහී යාමක් වගේ දේවල් පරිගණකයට සිදුවන්නේ නැහැ. බහුකාර්ය බව හතරවෙනි එක. පරිගණකයට පුළුවන් එකවර වැඩ කිහිපයක නිරත වෙන්න. ඒ වගේම පුද්ගලයන් කිහිප දෙනෙක්ට පරිගණකෙන් වැඩ කරගන්න පුළුවන්. අපි එහෙම පරිගණකයට කියනවා බහුපරිශීලක බහුකාර්ය පරිගණක කියලා. පස්වෙනි එක තමයි තැන්පත් කිරීම හා නැවත ලබා ගැනීමේ හැකියාව. පරිගණකයේ තුල දත්ත හා තොරතුරු ඕනතරම් කාලයක් තැන්පත් කර තියාගන්න පුළුවන්. ඒ වගේම අවශ්‍ය විට නැවත ලබා ගැනීම සිදු කරන්නත් පුළුවන්. හයවෙනි එක තමයි බුද්ධිමත් නොවීම. මිනිසාට මෙන් සිතා වැඩ කිරීමේ හැකියාව පරිගණකයට නැහැ. ඒ නිසා පරිගණකය බුද්ධිමත් නැහැ. හත්වෙනි එක තමයි හැඟීම් දැනීම් නොමැති වීම. ඒ කියන්නේ මිනිසාට මෙන් තනිකම පාළුව වෙහෙස වැනි හැඟීම් පරිගණකයට ඇතිවන්නේ නැහැ. රයිට්, මම හිතනවා අද ඔබට කියලා දුන්න දේවල් හොඳින් තේරෙන්න ඇති කියලා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් මුණ ගැහෙමු. ICT Mission YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එකත් click කරගෙනම යන්න.